girls මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මේ අත් දෙක දාලා ඉන්නේ හෙන්සොයිඩ් YouTube channel එකත් එක්ක. ඉතින් guys අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඉතින් යකෙක් වගේ headshot ගහන්නේ කියලා. ඉතින් guys මං ආදරෙන් ඉල්ලනවා කට්ටියගෙන් channel එක subscribe කරලා තියාගන්න. මොකද මං ඉදිරියට ගොඩක් වීඩියෝ ගේන්න හිතන් ඉන්නවා. ඉතින් කට්ටිය subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට ඔයගොල්ලෝ අපි දාන වීඩියෝ ඉක්මනටම ළඟට ගත්ත හැකි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු මචං අපි අද වීඩියෝ එකට. මොකක්ද පළවෙනි කාරණේ තමයි මචං ඔයගොල්ලෝ ස්කිල් ටික. ඉතින් ස්කිල් ප්‍රෙසෙට් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. ඉතින් අපි බලමු මගේ ස්කිල් ප්‍රෙසෙට් එක මොකද්ද මේ විදිහට හෙඩ්ෂොට් ගහන්නේ කොහොමද කියලා. ඉතින් මචං මම ස්කිල් වලට දාගෙන තියෙනවා ටක්ස් දාගෙන තියෙනවා මචං මගේ මොකද්ද මේ ඇක්ටිව් ස්කිල් එකට. ඊට පස්සේ මචං හයාටෝ දාගෙන තියෙනවා මචං හයාටෝන්ගේ අපේ කියන්නේ අපේ මේ මොකටද ආම එකට එන ඩැමේජ් එක අඩුයි. එතකොට එහා පැත්තේ එනිමියට ඩැමේජ් එක වැඩි. හරිද? ඊට පස්සේ මම වුල්ෆා දාගෙන ඉන්නවා. වුල්ෆාගෙන් වෙන්නේ මචං එනිමියට අපිට යන හෙඩ්ෂොට් අඩු වෙලා අපෙන් එනිමියට යන හෙඩ්ෂොට් වැඩි වෙනවා. ඊට පස්සේ මචං සුපර් ඩිපරි තියෙන අයිඩි දාගෙන ඉන්නවා ග්ලූ වෝල් ස්පී ගන්න. ඊට පස්සේ මචං ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මූවමන්ට් ස්පීඩ් එකක් තියාගන්න. ඉතින් මූවමන්ට් ස්පීඩ් එක දාගෙන තියෙනවා මම මෙන්න මේ පෙටාව. ඉතින් යාගේ මූවමන්ට් ස්පීඩ් එක 60ක් වැඩි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් only headshot ගහන්න ඉතින් මේ හයාටෝ වෙනුවට මචං කෙලීව දාගන්න පුළුවන්. කෙලීව නැත්නම් ඉතින් පල්ලෙහාට ගියාම ඉන්න මචං ජෝසෙප්. ඉතින් ජෝසෙප් දාගන්නත් පුළුවන්. උන් දෙන්නගේ මචං පට්ට මූවමන්ට් ස්පීඩ් එකක් තියෙන්නේ. හරිද? ඉතින් අපි සුපර් ඩුපර් දාගමු අපේ හයාටෝව. ඉතින් guys මේක තමයි මචං මගේ ස්කිල් ප්‍රෙසෙට් එක. ඉතින් අපි දැන් බලමු ඊළඟ කාරණය මොකද්ද කියලා. අද දෙවෙනි කාරණය මොකද්ද කිව්වොත් ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මචං හැමදාම CS ගහනවා BR ගහනවා. හැබැයි ඕගොල්ලෝ කවදාවත් කස්ටම් එහෙම ගහන්නේ නැහැ නේද? කස්ටම් ගහනවා ඇති. ඒ යාළුවෝ කතා කරොත් විතරයි. ඉතින් මචං ඕගොල්ලෝ හැමදාම ට්‍රේනින් ග්‍රවුන්ඩ් යනවා. මොකද කියනවා ඕගොල්ලෝ CS ගහනවා BR ගහනවා එකපාරට මේ කස්ටම් ටෝක් කරනවා. කරගන්න දෙයක් නැහැ. හෙඩ්ෂොට් ඇදෙන්නේ නැහැ. මොකද කරන්නේ? මේකට අපි මචං හැමදාම ගේමින් අයින් වෙන්න කලින් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට චුට්ට යනවා. මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යනවා. ඊට පස්සේ මචං ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් කොහොමද මං හෙඩ්ෂොට් ගහන්නේ කියලා. ඉතින් හැමදාම මචං ඕගොල්ලෝ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට චුට්ටක් යන්න. ගිහිල්ලා චුට්ටක් පුරුදු වෙන්න. ඉතින් යකෙක් වගේ හෙඩ්ෂොට් ගහන්න නම් මේ ටික ඕනිමයි මචං. ඉතින් හරිද? මචං අපි ගමු. අපි ඩෙසර්ට් එක අරන් UMP එකක් ගමු ඉතින්. UMP එකක් ගන්න ඕනි මචං. මොකද කියනවනම් ඒක අනිවාර්යයි. මොකද මචං කස්ටමර් වලදී කට්ටිය UMP කියන්නේ මචං අනිවාර්යම දෙයක්. හරිද? ඉතින් අපි UMP නුත් වැඩ කැලි එකක් දාලා බලමු. ඉතින් මේ විදිහට හෙඩ්ෂොට් ගහන්නේ කොහොමද? ඔය ඔළුවටම යන්නේ කොහොමද? ඉතින් අපි ඒක මචං බලමු. කොහොමද ඔළුවටම ගහන්නේ කියලා. ඉතින් ඔළුවටම ගහන්න නම් මචං ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ එනිමියාගේ ඇඟට තියද්දි කවදාවත් ඉස්සුවට යන්නේ නැහැ මචං. ඔය ඇඟට තියලා උස්සද්දි කවදාවත් ඔළුවට යන්නේ නැහැ. ඕගොල්ලන්ට කරන් දෙන්නේ මේ පැත්තට පේනවනේ මේ පැත්තට යටට කරලා උස්සන්න. දැක්ක නේද ඔළුවට යනවා. පැත්තට කරලා යටට කරලා උස්සන්න. දැක්ක නේ ඔළුවට යනවා. ඕගොල්ලෝ මචං මෙහෙම මුලින්ම පුරුදු වෙන්න ඕනේ කොහොමද දන්නවද? මුලින්ම පුරුදු වෙන්න ඕනි එනිමයාගේ ඇඟට යටට තියලා මොනවද ජොයිස්ටික් එකට මොනවද කරන්න යන්න එපා. ඇවිදින්න කරන්නේ නැතුව මුලින්ම පුරුදු වෙන්න. ඉතින් බලමු. අර විදිහට ඊට පස්සේ මචං ඕගොල්ලෝ කෙමින් ටිකෙන් ටික මචං මෙහෙම දුවන ගමන් ගහන්න පුරුදු වෙන්න. එහෙම දුවන ගමන් ගහන්න පුරුදු වෙන්න. එහෙම අන්නේ ඉතින් පුරුදු වෙන්න. ඉතින් දෙකෝ ෂොටි පුරුදු වෙන්න. නැත්තම් ඉතින් බෑනේ මචං දෙකේ සිට කියන්නේ අනිවාර්යෙන්ම කස්ටම් එකකදී එහෙම ඕනි දෙයක්. ඉතින් මචං අපි දැන් බලමු මචං අපේ තුන්වෙනි කාරණය මොකද්ද කියලා. ඊළඟ කාරණේ තමයි ඔයගොල්ලෝ මූවමන්ට් එක. ඉතින් එනිමියට ෆයර් කරද්දි මචං පුළුවන් තරම් මූවමන්ට් එක දෙන්න ඕනි ඉතින්. නැත්තම් එනිමිය ඔයාලට ෆයර් කරනවා ඔයා නිකන් ඔය ඇවිද ගහන්න ගියොත් එහෙම එනිමිය ඔයාලට ෆයර් කරනවා. ඔයා මචං පුළුවන් තරම් වෝල් ගහලා එනිමියට මූවමන්ට් එක දෙන්න ඕනි ඉතින්. අපි බලමු අපි එහෙම ගහන වීඩියෝ එකක්.
ඉතින් guys අපි අද වීඩියෝ එක ඉවරයි. ඉතින් කට්ටියට හිතෙනවා නම් අද වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් කට්ටිය subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න. ඉතින් guys මම මතක් කරනවා description එකේ ඇති boys අපේ WhatsApp channel එකේ link එක ඒකටත් ගිහලා දැම්ම join වෙන්න. මොකද කියනවා නම් ඒකෙන් ඔයගොල්ලන්ට giveaways රැසක් තියෙනවා. ඉතින් දිනා ගන්න පුළුවන් ඇවිල්ලා. ඉතින් subscribersලා 1000 ගවුව ගමන් මම ඔයගොල්ලන්ට monthly 5ක් දාලා දෙනවා. comment එකට වැඩිම like ගන්න කට්ටියට දාට දාන වීඩියෝ එකට. ඉතින් guys අපි අදට ගිහලා එන්නම්. හැමෝටම goodbye. bye bye.